මේ දර්ශන දිහා බලනකොට මම හිතන්නේ අපිට හරි අමාරුයි වෙන් කරගන්න මේක ස්වභාවික එකක්ද එහෙම නැත්නම් මිනිසා විසින් නිෂ්පාදනය කරන එකක්ද කියලා. ඇත්තටම මේ දර්ශන සියල්ලක්ම මිනිසා විසින් නිෂ්පාදිත දේවල්. බලන්න කොච්චර ලස්සනද කියලා. ඒගොල්ලන්ගේ කලාත්මක හැකියාව තේරුම් ගන්න හරි අමාරුයි. ඉතින් අපි මේ දක්ෂතාවයම මම හිතන්නේ අපේ මනස කියන එකත් තේරුම් ගන්න භාවිතා කරනවා නම් මම හිතන්නේ මේ ලෝකෙ මිනිස්සු හරියම සතුටින් ජීවත් වෙයි කියලා හිතනවා. අපි ඇත්තටම කිව්වොත් අපේ මනස වැඩ කරන්නේ කොහොමද කියන එක හිතන්න මම හිතන්නේ අපි ලොකු වෙලාවක් වැය කරන්නේ නැහැ. නමුත් ඒකත් අපි අපේ ජීවිතවලට ළඟා කරගත්තොත් මම හිතන්නේ ඒක ගොඩාක් ප්‍රතිඵල සහිත වෙයි. මොකද හේතුව හැම දෙයකම මුල මනස, ඒ වගේම අපි සිතන දේ තමයි අන්තිමට ඉෂ්ට වෙන්නේ. ඉතින් අපි මෙහෙම කිව්වොත් මම ඉස්සර කාලෙක පොතක කිව්වා මාත් පොඩි කාලේ. දැන් අපි හිතමුකෝ ඔය දකින කෘත්‍රිම කැලෑව කියලා එහෙම නැත්නම් දියැල්ල කියලා. ඒක කාගේ හරි මනසක සිතුවිල්ලක් විදිහට තමයි මුලින්ම ආවේ. නැතුව එකපාරටම මේ දියැල්ල ආවේ නැහැ නේද? ඒකට එයා ක්‍රමක්‍රමයෙන් හිතනවා මම මෙතන දියැලක් දානවා මේක මේ විසකින් තමයි වැටෙන්නේ. ඒක මේ කලලින් එන්න ඕනේ. ඒ කියන්නේ සෑම දෙයක්ම කාගේ හරි සිතක සිතුවිල්ලක් විදිහට තමයි මුලින්ම පටන් ගන්න. එහෙමනම් මම හිතන්නේ අපි කාටත් තේරෙනවා මේ සිතුවිල්ලක තියෙන ප්‍රබලත්වය. ඒ වගේම සිතුවිල්ලක තියෙන භයානකත්වයත් සමහරක් වෙලාවට අපිට තේරුම් ගන්නට පුළුවන්. අපි හිතමු තව කෙනෙකුට දෙවි තියන්න නේද ගහලා මරන්න. ඒ වගේ දෙයක් කරන්නත් ඒ සිතුවිල්ලම තමයි ඉදිරිපත් වෙන්නේ. එහෙමනම් අපි ඇත්තටම අපි එකිනෙකාගේ හිතවල තියෙන සිතුවිලි කොහොමද කියන එක අපිටම තේරෙනවා නම් මම හිතන්නේ අපි ගොඩාක් සතුටින් ඉන්න ඒ වගේම සාර්ථක මිනිසුන් බවට පත් වෙනවා.